ආශිර්වාදමත් දවසක් ප්‍රේමණීය දේවදරුවනි ඔබ සැමට සුදලීවිල්ලිතා අපූර්ව සිදුවීමක් වෙතට අද දවසේ අපි ඇතුල් වෙන්නට යනවා. සුද මතෙව් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය සිට 10 වෙනි වගන්තිය දක්වා ඉතා අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. එක්තරා ශතාධිපතියෙක් සියයකට මුලාදෑනියෙක් ජේසුස් ළඟට ඇවිල්ලා කියනවා, මගේ මේ කරුවා අසනීපෙන් සිටිනවා, බලවත් ලෙස ඔත්පලව සිටිනවා. ඔබගේ පියස්ස යටටවත් ඔබේ කකුල් දෙක ළඟට මගේ ඊමටවත් ඔහු කියන මම වටින්නේ නෑ ස්වාමිනී. නමුත් වචන මාත්‍රයක් කියන්න එවිට මාගේ මේ කරුවා සුව වෙනවා කියලා මනුෂ්‍යයා ජේසුට ප්‍රකාශ කරනවා. ඉතින් මෙතන ලස්සන වචනයක් තිබෙනවා. ඒ තමයි වචන මාත්‍රයක්. ඔබගේ ජීවිතේ මේ වෙද්දී ගොඩාක් ඇලහැප්පීම් තුළ යන ඇති. ගොඩාක් පොරබැදීම් තුළ ඔබ යන ඇති. ගොඩාක් ප්‍රශ්න තුළ ඔබ යන ඇති. ගොඩාක් ගුණාටු මැද ඔබ යන ඇති. සමහර විට මේ දේශනයට ඔබ සවන් දෙන්නෙත් ගොඩාක් වේදනාවෙන් වෙන්න පුළුවන්. නමුත් මේ ස්ථානයේ ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි වචන මාත්‍රයක්. අද ඔබගේ ප්‍රශ්න වාතාවරණය මොකක් වුණත් අද දවසේ ජේසුගේ වචන මාත්‍රයකින් ඔබ නිදහස් වෙන්න. හාලෙලූයා. ඔබ නිදහස් වෙන්න. ඔබ ගැලවෙන්ට යනවා. ඔබගේ ප්‍රශ්නය මොකක් වුණත් ජේසුගේ වචන මාත්‍රයකට පුළුවන් ඔබගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. ඔබගේ තත්ත්වයම වෙනස් කරන්න පුළුවන්. සියලු තත්ත්වය. හාලෙලූයා. ඉතින් මේ මනුෂ්‍යය ඇවිල්ලා ජේසුට කියනවා, ඔබගේ කකුල් දෙක ළඟටවත් එන්න මං වඩින්නේ නැහැ. නමුත් ස්වාමිනී වචන මාත්‍රයක් කියන්න. අද ඔබගේ ජීවිතෙත් ගොඩාක් ප්‍රශ්නත් එක්ක ඔබ ඇති. නමුත් මගේ දරුව ජේසුගේ වචන මාත්‍රයක් ඇති ඔබගේ තත්ත්වය වෙනස් කරන්න. හාලෙලූයා. ජේසුස්ගේ නාමෙන් ඔබගේ තත්ත්වය වෙනස් වෙනවා අද දවසේ. ඔබ සුව වෙනවා අද දවසේ. ඔබගේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නිදහස් වෙනවා අද දවසේ. ඔබේ කනස්සල්ලට කලකිරීමට අද වචනයක් නිදහස් කරනවා ජේසු. ඔබ නිදහස් වෙනවා කියලා. හාලෙලූයා. අල්ලගන්න මේ වචනය. අදයි ඔබගේ දවස. තත්ත්වය මොකක් වුණත් ඔබ නිදහස් වෙන්න යනවා. ඔබ ගැලවෙන්න යනවා. ඔබ සුව වෙන්න යනවා. ඔබගේ වාතාවරණය මොකක් වුණත් වචන මාත්‍රයක් ඇති ඔබ සුව වෙනවා. හාලෙලූයා. රහස තමයි මේ මනුෂ්‍යයා දැනගෙන හිටියා ආධිපත්‍ය ගැන. ඔබ දැනගන්න ඕනේ ජේසුගේ වචනයේ තිබෙන ආධිපත්‍ය. හාලෙලූයා. වචනවලට දේවල් කරන්න පුළුවන්. ඒක තමයි ආධිපත්‍ය. උන්වහන්සේගේ වචනේ ආධිපත්‍ය තිබෙනවා. හාලෙලූයා. මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා ඔබ සම්බන්ධ කාරණාවලට, ඔබ ඉදිරියේ තිබෙන කුණාටු වලට, ඔබ ඉදිරියේ තිබෙන ප්‍රශ්න වලට, ඔබ ඉදිරියේ තිබෙන රෝග වලට ජේසුස්ගේ නාමයෙන් ඔබේ ජීවිතෙන් ඉවත් වෙන පිණිස, ඉවත් වෙන පිණිස කුණාටු නිශ්චල වේව. රෝග සුව වේව. හාලෙලූයා. දෙවිඳුන්ගේ බලය මේ වෙලාවේ නිදහස් කරන මම ඔබට ලබා ගන්න මේ ආශිර්වාදය. වචන මාත්‍රයක් ඇති. හාලෙලූයා. ඔබගේ තත්ත්වය කොච්චර විශාල වුණත් ප්‍රශ්නයක් නැහැ. ජේසුගේ වචන මාත්‍රයක් ඇති. වචන මාත්‍රයකට ඔබගේ ජීවිතේ බලවත් දේවල් කරන්න පුළුවන්. ඒ වචන මාත්‍රය මේ වෙලාවේ ජේසුස්ගේ නාමයෙන් ඔබ ඉන්න ස්ථානයට මම නිදහස් කරනවා, මුදාහරිනවා. ලබා ගන්න ඇදහිල්ලෙන්. හාලෙලූයා. හාලෙලූයා. මොකද උනේ? ජේසුස් කියනවා මේක පුදුමයක්. මම ඊශ්‍රායලෙවත් දැක්කේ නැහැ මේ වගේ ඇදහිල්ලක් කියලා. හාලෙලූයා. ඔව් ජේසුගේ ආකර්ෂණය දිනාගත්තා. ජේසුගේ අවධානය දිනාගත්තා. මොකක්ද රහස? ඇදහිල්ල. හාලෙලූයා. අද මේ වචන මාත්‍රෙම ඔබට ජේසු කතා කරනවා. ඔබ නිදහස් වෙන ඔබගේ තත්ත්වෙන්. ඔබ නිදහස් වෙන ඔබගේ වාතාවරණයෙන්. ඔබ හාස්කමක් ලබා ගන්නවා ජේසුස්ගේ නාමයෙන්.
මේ වචනය ඇසූ හැම දරුවෙක් ස්වාමිනී අද ආශිර්වාද කරන්න. ඔබගේ වචන මාත්‍රයකින් මේ දරුවා අද දවසේ නිදහස් වෙනවා. ඔවුන් ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. මම සභාපාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජේසුපීටයි.